අයන් මෑන් මැරුණා. ඒත් අපි කවුරුත් නොහිතපු විදියට ඔහු ආපහු මාවල් එකට එනවා. ඒ දුෂ්ටයෙක් විදියට. ඒ ඇයි? සාදරයෙන් පිළිගන්නා ඔයාලා හැමෝම අපේ channel එකට. අපි බලමු. වසර ගණනාවක් අයන් මෑන් විදියට ලෝකේ ජයගත් ඔහු නැත්නම් රොබර්ට් ඩවුනි ආපහු මාවල් එකත් එක්ක එකතු වෙන්න දාපු අදාහගත නොහැකි කොන්දේසි මොනවාද කියලා. රූසෝ බ්‍රදර්ස්ලම අධ්‍යක්ෂණය කළ යුතු ඇවෙන්ජර්ස් කැප්ටන් ඇමරිකා වගේ දැවැන්ත නිර්මාණ රසකට දායකත්වය දුන් රූසෝ බ්‍රදර්ස්ලා අයන් මෑන්ට හොඳ සමගැනීමක් දෙන්න ඇති කියලා ඔහු හිතනවා. තවත් ඔහු කතාවේ ගුණාත්මක භාවය ගැන ගොඩක් උනන්දු වෙනවා කියලා තමයි ආරංචි වන්නේ. නැවත එන්න අයන් මෑන් නෙවෙයි. ඔව් ඇත්තටම කතාවේ රසවත්ම කොටස මේක. වීරයෙක් විදියට අපේ හදවත්වල හිටපු ඔහු මේ පාර එන්නේ දුෂ්ටයෙක් කියලා. නිකන් දුෂ්ටයෙක් නෙවෙයි. විද්‍යාව, මැජික්, බුද්ධිය, බලය එකට එකතු වුණ චරිතයක්. ඔහු නම් පවසන්නේ ඔහු අලුත් අභියෝග බාර ගන්න කැමති බව. අදාහගත නොහැකි වැටුප් සහ ජෙට්ටාන වාර්තා වෙන විදිහට ඔහු මේ නිර්මාණය වෙනුවෙන් ඩොලර් මිලියන 100කට වඩා වැඩි ගැනීමක් ඉල්ලුම් කළා තියෙනවා. ඒට ප්‍රයිවට් ජෙට්, සිකියුරිටි වැනි පහසුකම් ද ඇතුළත්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? අපේ අයන් මෑන් වෙනුවට අලුත් මේ ඩොක්ටර් ඩෝම් පිළිගන්නවල ලෑස්තිද? කමෙන්ට් එකක් දාගෙන යන්න.